ඉතින් අපේ හාමුදුරුවනේ මේ පුද්ගලයාගේ නම තමයි Man from the Fog. ඉතින් මේ ජාත්‍යන්තර පුද්ගලයා තමයි අද එපිසෝඩ් එකේ ඉන්නේ. ඉතින් ඇත්තටම ඌ ජාත්‍යන්තර පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් විදියක් තියෙනවා. නිකන් හොගානා පොකුණට කණේ පාරක් ගෙවුවා වගේ මූ අපේ ගෙදර ඉස්සරහා ඉන්නවා බිත්ති කඩාගෙන. ඉතින් ඒක තමයි ජාත්‍යන්තර පුද්ගලයෙක් කියන්නේ. හැබැයි මූ අලාභ ගාස්තු නම් දෙන්නේ නැහැ. එතරටම ජාත්‍යන්තර පුද්ගලයෙක්. මේ වගේ පුද්ගලයින් තමයි ඇත්තටම අපේ රටට අත්‍යවශ්‍ය වෙන්නේ කියලා මං හිතනවා අපේ හාමුදුරුවනේ. ඉතින් මේක තමයි අපේ Minecraft LG horror series එක. Okay. හොඳයි මා දයාබර මිතුරනි. ඔන්න ඉතින් තියෙනවා අපේ world එක. මම දන්නා වෙනසක් තියෙනවා. පේනවා ඇති මම අලුත් ෂේඩ් මොඩ් එකක් ඇඩ් කරගත්තා. හැබැයි ඒක පොඩ්ඩක් නලියනවා වැඩි වගේ. කවන්නේ. මෙන්න තියෙනවා අපේ අලුත් ෂේඩ් මොඩ් එක. හරිද? මේ මොඩ් එක ටිකක් අවුල් වගේ guys. ඒ කියන්නේ පොඩ්ඩක් හැම එකම නලියනවා වැඩි වගේ ලයින් එකක් තියෙනවා. කමන්නේ. ඉතින් අද අපේ ප්ලේ කරන්න යන්නේ මම කලින් කිව්වා වගේ Man from the Fog. ඉතින් අද අපේ එපිසෝඩ් එකේ Man from the Fog අයියා ඉන්නවා. අපි බලමු එයත් එක්ක මොන වගේ දේවල්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න තියෙන අපේ බෝස් එක. හොඳයි. ඉතින් guys මම මේ world එකට enter වුණ ගමන් මට මෙන්න මේ වගේ item එකක් හම්බුණා. custom. ඒක මොකක්ද දන්නේ? අපි ඒක දාගමු chest එකේ අස්සට. නිකන් මේ මොකක්ද මේ අර CD තියෙන්නේ අන්න ඒ වගේ එකක් වගේ නිකන්. මගේ දැනුම අනුව එන්න ඕනි. හරිද? ඒ කියන්නේ මං කියන්නේ දැන් එන්න ඕනි කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ වගේ වේලාවක එන්න ඕනි පුතා. අය පොඩ්ඩක් සත්‍ය වැඩි කරගමු. හරි සද්ද ඇහෙනව නේද ඔයාලට? සද්ද ඇහෙනවා නම් එච්චරයි. ඕකේ. මම මේ ගස් වලට මොඩ් පැක් එකක් ඇඩ් කරගත්තා. ඒක වැඩද දන්නේ? ඒක වැඩද කියලා බලාගන්නත් ඕනේ. මේ අපේ X එකක් තියෙනවා යාළුවනේ. අපි ගාව X එකක් තිබිලා මට ඒක ගාරන්න නැති වුණා. ඕකේ. ඇත්තටම අද එපිසෝඩ් එක චුට්ටක් කම්මැලි වගේ දැනේ. මොකද කිව්වොත් එහෙම මට එපා වෙලා ඉන්න මොහොතක් මේක. සරලම කිව්වොත් ඒක තමයි ඇත්ත. අදයි අපි මේ පැත්තට යන් අපේ ගමේ පැත්තට යන් ගැම්මට යන්. හෙලෝ මොකද අපේ පිටුරඩි කවුද ඉන්නේ? ඔයාලා කෑවද බිව්වද? අසතුටෙන්ද ඉන්නේ දුකෙන්ද ඉන්නේ? මට පිස්සු බා. වැඩි ගණන් ගන්නවා මේ දවස්වල ට්‍රක් අවුට් ගිහිල්ලා තියෙන්නේ. Okay. ඕකේ. ඔයාලට මං කියන සවුන්ඩ් එක නිකන් පැහැදිලි නෑ වගේද? මම මේ අද ෆෝන් එකේ මයික් එකෙන් රෙකෝඩ් කරන්න. මොකද කිව්වොත් එහෙම සැඩල් එක. ඔය මේ චෙස් ප්ලේට් එක දාගමු. අනාගතයට ඕනි වෙයි. හරි. ඇත්තටම මේ මම අද මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන්නේ මම මේක ඇස්සට වැටුණා. අඩු සිරාවට මං හිතුවේ විලේජර්ස් වලට විතරයි ඒක ඇස්සට වැටෙන්න පුළුවන් කියලා. හරි. මං අද මේක රෙකෝඩ් කරන්න යාළුවනේ ෆෝන් එකේ මයික් එකෙන්. හරිද? මොකද කිව්වොත් එහෙම මගේ මයික් එකෙන් රෙකෝඩ් කරාම ගේම් එකේ සවුන්ඩ් රෙකෝඩ් වෙන්නේ නැහැ. හේතුව මොකද දන්නේ නැහැ. මං කියන එක විතරයි රෙකෝඩ් වෙන්නේ. ගේම් එකත් රෙකෝඩ් වෙනවා සවුන්ඩ් රෙකෝඩ් වෙන්නේ නැහැ. හරිද? හැබැයි මං කියන එක ඔක්කොම රෙකෝඩ් වෙනවා. දැන් මේ අවුලක් නෑ නේද? මෙහෙම හොඳයි නේද? මොකක් හරි මං කියන එකේ ප්‍රශ්නයක් කියම තියනවද නෑනේ? අද යාළුවනේ අපි ස්ථීරව ඉන්න ගෙදරක් නැති වුණත් අවිස්ථීරව හරි මොකක් හරි ඉන්න ගෙදරක් හොයාගන්න ඕනි. හරිද? අපිට ඒක මේ විලේජ් එක ඇතුලේ හදන්න බෑ. මොකද කිව්වොත් එහෙම අපි මේකට අනාගතේ ඇඩ් කරන එන්ටිටිස්ලත් එක්ක බලද්දී හරිද? එතකොට විලේජර්ස්ලට ඇටැක් වෙන්න පුළුවන්. හරිද? ඒක හින්දා අපි මේ විලේජ් එක ගාව අපේ ගෙදර හදන්න නැතුව ඉමු. මොකද කිව්වොත් ඒක හොඳයි. හරිද?
එතකොට දැන් අපි ගෙදර හදන්න පොට්ටයක් හොයාගන්න ඕනේ. මේක අපේ පළවෙනි ඩේ එක. එතකොට දෙවෙනි දවසේ රච්චියන් දෙවෙනි දවසට යන්න කලින් මේ ගෙයක් හදාගන්න ඕනේ. අපි වැඩ පටන් ගමු. 5 minutes later. හොඳයි යාළුවනේ, මට හිතෙන්නේ රෑ වෙනවා. ඉරත් බැහැගෙන යනවා. ඔයාලට පේනවා ඇති ඉර මාමා බැස යනවා. ඕකේ. මේ ෂේඩ් එකේ රෑට මොනවා වගේද දන්නේ? මම ගයිස් මේ ඔය ඉරයි හදයි ඇත්ත ලෝකේ තියෙනවා වගේ ෂේඩර්ස් වලට කැමති නෑ බා. ඒක පොඩ්ඩක් අවුල්. මම කැමති මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන විදිහටම චුට්ටක් නිකන් කොටු භාවයේ වැඩි වෙලා තියෙන හදවල් ඉරවල් තියෙන ෂේඩර්ස් වලට තමයි මම කැමති. අපි නිදාගමු. හොඳයි, ඉතාමත් සුන්දරයි. ඔන්න එහෙනම් දෙවෙනි දවස උදා වූයා නෙවෙයි වූවා. හරි, අපි එහෙනම් අද උදේම කරන්න ඕනේ ඉන්න තැනක් හොයාගන්න එක. මෙහෙමයි හරිද? මම කියන්නේ අද ස්ථීර පොට්ටයක් හොයාගන්න. අපි පොඩ්ඩක් අප්ඩේට් වෙන්නත් එපයි ගයිස්. මොකද ගෙදරක් හදන්න පටන් ගත්තට පස්සේ පටන් ගත්ත ගමන් එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? අපි ගෙදර හදන එකට ෆුල් ෆෝකස් එක දෙනවා. ඊට පස්සේ අපේ අප්ඩේට් වැඩ කටයුතු අනම්මනම් එව්වා පස්සට යනවා. හරිද? ඒක හින්දා මම දැනට නෝමලි ගෙදරක් හදනවා. නෝමලි කියන්නේ ඔයාලා ගේමින් රෂ් ගැන දන්නවද? එයා ගයිස් මේ හොර එපිසෝඩ් එකක් කරනවා. හරිද? ඒ හොර එපිසෝඩ් එකේදී එයා ඒ වගේ නෝමල් తాවකාලික බේස් එකක් ගහන් ඉන්නවා. මාත් ඒ වගේ తాවකාලික බේස් එකක් ගහනවා. අඩේ ලාවට මීදුම වගේ සීන් එකක් තියනනේ බබ මේ ෂේඩ් එකේ. සුපිරි. එතකොට දැන් මෙතන මචන්ලා විලේජ් එකට ළඟයි. හරිද? දැන් විලේජ් එකට ළඟ නැති ආරක්ෂිත පොට් එකක් නැහැ බා. දැන් මෙන්න මේ පැත්තත් හොදයි. හරිද? ඒ වුණාට මට ඕන නිකන් කන්දක් වගේ තියෙන පොට් එකක්. දැන් මෙතන හොදයි. ඒ වුණාට එතන විලේජ් එකට ළඟයි. පේනවා ඇති. අපිට විලේජ් එක පේන්නත් ඕනි. හරිද? ඒ ෂුනාට පුතා එම විලේජ් එක පේනිලා හරියන්නේ නෑනේ. තාම අපේ මහලුකු මෑන්ගේ සද්දයක් නෑ. කමන්නේ, ඒක හොදයි. නැත්තම් අපිටම තමයි කෙලවෙන්නේ. අපි පොඩ්ඩක් මේ පැත්තට ගිහිල්ලා බලමු. ඔක්කේ. අතන කුකුලෙක් ඉන්නවා. දැනට නම් කිසිම කලබලයක් නැහැ යාළුවනේ. අශ්වයෙකුත් ඉන්නවා. හෙලෝ ළමයි, කොහොමද? මම මෙතෙන්ට ආවේ නෑ, වැරදීමකින් ආවේ. මල කෙලියයි යමන් පුතේ. දුවපන්, වැඩ තියෙනවා. කේව් වසරින් ගන්න මොන රෙද්දකද? හරි. අම්මට හුඩු ආයසරය කරනවා. ඔද්දයි. අපි යාළුවනේ. මොකක්ද යාළුවා? මගේ නම දාලා. මොකද්ද මේ? යාළුවනේ මැසේජ් එකක් ආවා. Laxira boy has reached the goal. Feeling watch it. මට හිතන්න ඔයාට මොනවා හරි දැනෙනවද කියලා තමයි ඇහුවේ. Feeling watch it. මට සිල්. මොකෙද්ද? කවුද විසිල් ගන්න? ඔව් මට මොනවා හරි දැනෙනවා. මට සිල්. අඩෝ. Oh shit. අටේ ඒක යාළුවනේ ඌ මට මොකක් හරි ගෝල් එකක් ගැන කිව්වා. මගේ නම දාලා මොකද්ද ගෝල් එකක් ගැන කිව්වා. හරිද? මේ තියෙන්නේ was slain. නෑ ඒක නෙවෙයි. has reached the goal. මට හිතෙන්නේ ඔයාට පුළුවන් නම් මේකෙන් බේරෙන්න. feeling watch it. ඔයාට මොනවා හරි දැනෙනවද?
මම හිතන හැටියට ඒක තමයි තේරුම. අඩු සිරාවට මන් දන්න හැටියට යාළුවනේ උට බිත්ති උඩට එන්නත් පුළුවන්. එහෙම ගැලුවොත් අපිට බේරෙන්න විදියක් නැහැ නේ බංගේ. අපි ඉක්මනටම ගයක් හදාගන්න වෙනවා. මල කෙලියයි. නේ මේ යකා මාරයක් ඉන්නේ බා. අඩේ මං කොහෙද බං මැරුණේ? අන්න අර හරියනේ. මං ගාව ව්ලොග් 8ක් තිබ්බා හරිද? එව්වා ටික දාලා මට උඩට යන්නවත් 100ක් තිබ්බේ නෑ බා. ඌ එකපාරම කඩාගෙන ආවා ගියාන්කෝ යකෙක් ආවලු. යකෙක් තමයි. එහෙමයි කියලා කොහොම එනවද කියපන්කෝ. අපි මේ බ්ලොග් ටික කෝකටත් හදාගනිමු. හරි. ඉන්වෙන්ටරියත් පිළිවෙල නැහැ. අපි යන්කෝ බලන්න අර පැත්තට. ගස් ටිකක් කපා ගන්නත් ඕනි. දැම්ම ගස් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මට ඉන්ටර්නෙට් තිබ්බොත් ඇති ගයිස් හරිද? මේ මේක හරියන්නේ නැහැ යාළුවනේ. අපේ අම්මෝ. ඒකට නම් සුපිරියටම බය හිතුනේ. අපි මෙන්න මේ හරිය අපි ගෙදර හදමු. අන්න අතන ඔයාලට පේනවා ඇති විලේජ් එකත් පේනවා හරිද? එතකොට අපි ගෙදර හදන්නේ මෙන්න මෙතන. මෙතන ගෙදර හදනවා. తాවකාලික ගෙදර අපි මෙතන හදනවා. ඔව් මං හිතනවා ඒක ඇත්තටම හොඳ අදහසක් කියලා. අපි එහෙනම් මෙතන දැනට පොඩ්ඩක් හාරගෙන කොටාගෙන යන්න. හරි ගයිස් හරිද? ඔන්න එහෙනම් මම తాවකාලික අපේ බේස් එක හදාගත්තා. දැන් මෙතෙන්ට බඩු ටික අරන් එන්න තමයි තියෙන්නේ. හරිද? ඔන්නෝම ගාගමු. සූ. සාමාන්‍ය දොරක් මෙච්චර ලොකුවට වැදෙන්නේ නැහැ නේද? හරි. ඔන්නෝම තමයි අපේ తాවකාලික බේස් එක තියෙන්නේ පුතා. ඒකත් සාරි. ඔන්න එහෙනම් ඔන්නෝ විදියට මෙතෙන්ට දොරවල් සෙට් එකක් කොහොමද දාන් ගිල්ල මේකේ ඇතුළ අපේ ගයිස් ලයිට් අප් කරන්න ඕනි. අපි යමු එකට විලේජ් එකට. ඔදයි අපේ අම්මා වහිනවනේ. වහිනවා යාළුවනේ. කරුමක්කාර වැස්සක් නන්නස්ථාර වෙලාවක පැතිරේ කියලා හිතුවේම නෑ. අවිලේජේ මොකද වෙන්නේ? ඔද්දයි අපි ඔහම යන්. හරි මම මගේ බෙඩ් එක කඩා ගන්නවා. හරිද? මචං නීති කොමන්න යකෝ ඈනුමක් කරිත්තිම ඇයි බා නැගිටුනේ. හරි මේක තමයි අපේ 3 වෙනි දවස. ඕකේ අපේ 3 වෙනි දවස උදා වුණා. මම මගේ බෙඩ් එක කඩාගත්තා. අපි චෙස්ට් එකත් කඩාගමු. ක්‍රාෆ්ටින් ටේබල් එක and furnace එක. ඕකේ ඔක්කොම බඩු මුට්ටු ටික ගත්තා. මල්ලි ඕකේ එකක් මට දෙන්න බැයි. සුපිරි. අපිට යාළුවනේ තව එකක් ඕනේ. ඇත්තටම ඔයාලා මේ මට දක්වන ප්‍රතිචාර වලට ඇත්තටම මම ඔයාලට ගොඩක් ආදරෙයි කියලා කියන්නේ නෑ. කිව්වට කිව්වා. ඒක වෙනම කතාවක්. අපි යමු අපේ පොට් එකට. අඩෝ මේ පොට් එක බලපන්කෝ ගයිස්. අඩේ අතන ලාවා තියෙනවා. අර පැත්තේ මම දැක්කා. ඒ පොට් එක ලස්සනයි නේ. සුපිරි. හොද්දයි අපි ආව යාළුවනේ අපේ ස්පොට් එකට. ටන්ටටා. හොදයි අපි ඉස්සෙල්ලාම ටෝස්ට් එක ගහගමු. නැත්තම් මේක ඇස්සේ මොකෙක් හරි දන්නවනේ. යකෙක් ස්පෝන් වුණොත් එහෙම කෙල්ල වෙනවා. අපි ටෝස්ට් එක ඔන්නම අරගෙන එකක් ඔතන. අනික ඔතන. හරි දැන් මෙතෙන්ට ඊටම සුන්දර බුන්දර කොමල කුසුමල අනර්ග මොකක්ද දන්නවද? අපි මෙතන අපේ බෙඩ් එක ගහලා මෙතන රීස්පෝන් පොයින්ට් එක ගහමු.
එතකොට අපි ගණ්ඩ ඕනි යාළුවනේ මම මැරෙන්ඩ නෑනේ මං චෙස්ට එකට දැම්මන හරි දන්නවන පුච්ච පොඩි පිස්සුවක් කෙලිය අපි යාළුවනේ මෙන්න මෙතෙන්ට අපේ චෙස්ට එක දානවා තාම චෙස්ට් නෑ අපි ඒටි හදාගමු ඔන්න ඔහොම අපි දැන් හදාගන්න ඕනි යාළුවනේ ඩෝ එකක් සහ චෙස්ට් එකක් ඩෝස් හදමු අපි 6ක් දැන් ආය අපි හදන්න ඕනි චෙස්ට් දෙකයිද හදන්න පුළුවන් බලු වැඩ කමන්න දෙකක් හරි හදන්න පුළුවන් ඕක හෙට්ට වෙන්ඩ ඔන්න හොම අපි මේකට බඩු ටික දාගමු ඔක්කොම ටික හරිද එතකොට ඒකත් හොරි දැන් අපි දොරවල් දෙක ගහගමු මල්ලි ඔහොම ගහලා බෑනේ එතකොට මොකද්ද කැත්තයි අපි මෙන්න මෙහෙන් ගහගමු එලකිරි ටුපිරි ආය තව එකක් කොන්න ඔතනින් ගහගමු එලකිරි සුපිරි ඔන්න එහෙනම් දොරවල් ටිකක් ගහගත්තා අයියෝ මේ මගුලේ වෙනවා බං උඹ හෙට යා දැන් අපි ටෙස්ට් එකට මේක දාගමු ආය අපිට කණ්ඩ බනිස් තියෙනවා ඕකේ ඔන්න එහෙනම් අපි බීස් එකක් ගැහුවා රීස්පොන් පොයින්ට් එක ගහගමු හොඳයි මං හිතනවා දැන් මේක ඇතුලේ අපිට ආරක්ෂාවක් තියෙයි කියලා කිව්වට මේක උඩත් වහගත්තොත් තමයි ආරක්ෂාවක් තියෙන්නේ මට දෙන්න ස්ටෝන් හරි ඕක හෙට් එනකම් ගමු නැත්තම් මොකෙක් හරි එකෙක් ඔන්න හරි මොකෙක් හරි එකෙක් කියමු ඔය චූටි කෑල්ලෙම රිංගලා આવොත් එහෙම ඉවරයි සදා සොත්ති බවන්තු තේ වෙනවා හොඳයි එතකොට ඒ වැඩේ ගුඩ එලි මහන් ඉතා හොඳයි දැන් අපි සත්තු ටිකක් දාගන්න කරගන්න ඕනේ සහෝදරයා ඇත්තටම මට දුකයි මේ වෙන දේවල් ගැන ඔයා කොහෙවත් යන්න එපා ඔයාව මම යනවා පොඩ්ඩක් ඉන්න මට ඒ පදේ වැරදුනා මං කියන්න ගියේ ඔයාව මම යවනවා ස්වර්ගෙට කියන්න නෙමෙයි ගියේ උඩට යවනවා කියලා කියන්න ගියේ නයිස් නෑ නයිස් නෑ නයිස් යකෝ දුවපන් යකෝ මං අතන තියෙන කෝල් ටික කඩා ගන්නයි ආයි මම කියන්න ගියේ what අකුණක් වදිච්චි පැටියෙක් කෙනවා පුතේ වහපන් අපෝ ඒ සොම්බි පැටවුනම මට පෙන්වන්න බෑ අපි මේ උඩ තියෙන චෙස්ට් එකට කෑම වර්ග දාමු මේකට ඔන්න ඕ ටික දාමු එතකොට අපිට තියෙන කෑම ටික ගමු ඔන්න ඔහොම ඕකට ඕක ටික දැම්මා හරි ඉතින් ඊළඟ එපිසෝඩ් එකට ඕන කරන එන්ටිටි එක කවුද කියලා ඔයාලා අනිවාර්යෙන් පල්ලෙන් කොමෙන්ට් කරගෙන යන්න හරිද අපි පොඩ්ඩක් විලේජ් එක පැත්තට ගිහිල්ලා පොඩි හාරස් පාරක් දාලමු අපේ අම්මා කෙලුණා නේද මේ මෙතන පට්ට ලස්සනයි ගයිස් අර ඕකේ අපි යමු පෙරමුණ බලා බ්ලෑ අදාර නෑ අයියෝ මූත් එක කරන්න බෑ මූ වැටෙනවා හොඳයි ගයිස් මෙතන තක්කාලි තියෙනවා තක්කාලි අමුත් සද්දයක් කරනවා මොකද්ද සද්දයක් ආවා ඕකේ අපේ අම්මා මේකත් බය කරනවා ඒකට කලින් ඔගේ මොනවද ඔබ විකුණන්නේ මේක ඇශ්‍ය මොකුත් නෑ ඌ මාළු විකුණන්නේ නෑ මලයා ඕකේ ඌ මාළු විකුණන මොකද්ද බං මේක
යකෝ එමරල්ඩ් එකයි මාළු 6කුයි දුන්නොත් එහෙම මාරු පුච්චලා දෙනවලු බා. යකෝ මාළු 6 දෙනෙක් පුච්ච ගන්න ඔබට එමරල්ඩ් එකක් ඕනද කියපන්. පාරා. මාරයා කියන්නේ බා. ඔබ මොනවද ට්‍රේඩ් කරන්නේ? නෙවෙයි. මේ වෝටර් බකට් නේද මන්නේ? ඕකේ. මට අයන් ටිකක් ගන්න විදියක් නැද්ද? අයියෝ කට වහගනින්කෝ. කෑ ගහනවා යාළුවනේ. සහෝදරයා. පුතා. අහෝ දුකකි. ඉදා. පොඩ්ඩයි දාන් එළියට යන්න. එයත් සරි. ඇත්තටම ගියොත් මට දුකයි මාගේ ජීවිතය රැක ගැනීමට අත්‍යවශ්‍ය නිසා තමයි මම ඔබලාව මිසේ. පරයා බය කරන්න එපා යකෝ. මේ ලස්සන වාක්‍යයක් කියාගෙන ගියා ඒක අමතක වුණා කියවන්කෝ. හරි යන්. අයියෝ ඇතුළට යන්න. අයියෝ සාන්ත. දෙකට නැගිලා මස්සර යන්න උනා. මේ පොළ කෑලි දෙක ගන්නද මම මෙච්චර නැහුනේ. අපි අර තියෙන කාවට්ටි උස්සන් යන්. ඇත්තටම පුතා අහෝ දුකකි. බං වරේ. ඇත්තට මම ඒව කඩන්නේ කැඩෙනවා. මම ඒකට පලිත් නෑ පුතා. තේරුම් ගන්නේ. හොඳයි මම මේ ගම අස්පස් කරලා එන්නම්. ඕකේ මේකේ මොනවද තියෙන්නේ? එමරල්ඩ් තියෙනවා. සුපිරි. කෑම බීම නම් සුපිරියට හම්බ වෙනවා. අපි ආයෙ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ මෙතන තියෙන මේ වීට් ටික ගලව ගන්නත් ඕනේ. එතකොට යාළුවනේ අපි නෑ එතන වැඩක් නෑ. අපි මේ මං ඉන්න ගෙදර අපි යාළුවනේ මොකද්ද දන්නවද? ෆාම් එකක් දාගන්නත් ඕනේ. අදයි මේක උඩ මොනවාද නැද්ද? නෑ. ඇත්තටම මට මේ කාපට් දෙක බොහොම වටිනවා. හේතුව තමයි දන්නේ නැතිකම. අපි යමු නිවස බලා මම ඔක්කොම සුද්ධ පවිත්‍ර කරගත්තා. එහෙනම් දැන් අපිට යන්න තියෙන්නේ අපගේ නිවස වෙතට යාළුවනි. එහෙනම් අපි යමු. හොඳයි අපේ 4 වෙනි දවසේ තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතාමත් සුන්දරයි බුන්දරයි කොමඩයි. හොඳයි එන්න යාළුවනේ අපේ 4 වෙනි දවසේ. සුපිරි එලකිරි මලේ කැකිරි. අපි මේ හොයාගත්ත බඩු ටික සැපත් කරලා මෙන්න මෙහෙම ජොස්ට් එකට ගියා. කාපට් ටික දියන් අනිත් ටික යන්න එමරල්ඩ් යන්න ඕ ටිකත් යන්න ඕකත් යන්න නෑ ඕක එන්න. එතකොට කෑම ටික යන්න ඔන්න ඔහොම යන්න ඕකත් ඔන්න ඔහොම යන්න ඕක ඔන්න ඔහොම එන්න පල්ලෙහැට. එතකොට අපි මේක තියන්න ඕනි යාළුවනේ මෙන්න මෙතනින්. ඔන්න ඔතනින් තියලා අපි ගහන්න ඕනි මෙන්න මෙහෙම කාපට් දෙක. නයිස්. මෙතෙන්ටත් ඔම කාපට් දෙකක් දාන්න. අනේ එතෙන් රත්තරන් කාපට් දාන්න ඕනේ යාළුවනේ. ඔන්නම දාමු. මෙතෙන්ට දාන්න ඕනි සුදු පාට එලකිරි. එතකොට ශරි. ඊට පස්සේ අනිත් ටික දාන්න ඕනි මෙන්න මේකට. එතකොට ගොඩ මෙන්න මේක ගලව ගමුනේ. ඒක දිලිසි තියෙනවා. අඩෝ තව තියෙනවා කියපන්කෝ. අලුත් අප්ඩේට් එකකින් යාළුවනේ කොපර් අප්ඩේට් එකක් ආව නේද? අන්න ඒකෙන් අපිට පුළුවන් කොපර් වලින් මේ
ආමර්ස් එහෙම හදාගන්න. ආමර්ස් ටූල්ස්. අයියෝ මේ තව තියෙනවා මේ මල්ලි මේ. ඔයා වෙන දවසක ලූට් කරගන්න. මට ඔය හොද්දටම ඇති. අපි ඕක ටික දාගමු. ඕකත් දාගමු. එතකොට මේක අපි වහලා දාමු. එල්ලකිරි. ඔව් එල්ලකිරි. එතකොට අපි අතන තියෙන කෝල් ටික කඩාගෙන ආවොත් ගුඩ. එන්න මෙතන නේද යාළුවනේ කෝල් තියෙන්නේ. අතන ක්‍රීපර් කාරයෙක් ඉන්නවා. අයියෝ සාන්ත දැක්ක බං මාව. අඩෝ සිරාවට. ඇයි බං ඔබ මාව දැක්කේ? ආයේ පාරේ දැක්කේ නැල්ලු. උඹල වගේ උන්ට තමයි හින ගන්න යකෝ. බඩගිනි හැදිලා. ඉතා ප්‍රණීතයි ආහාර වේල. මෙතනත් කෝල් නම් නොමැත. ඇත්තටම යාළුවනේ මට මේ ෂේඩ් එක සෙට් නෑ හරිද? මං ඊළඟ එපිසෝඩ් එකේ වෙන ෂේඩ් එකක් දාගෙන ඉන්නම්. මොකද කිව්වොත් මේ ෂේඩ් එක guys සෙට් නෑ කියන්නේ මේ එහෙම මගුලන්නේ මේ අහස එහෙම අහසයි ඉරයි මට සෙට් නෑ. මං කැමති අර Minecraft එකේ තියෙන කොටු අහස තව ටිකක් නිකන් ඒ කොටු ගතිය වැඩි වෙලා මේ ඉරත් කොටුවටම ලස්සනට තිබ්බනම් තමයි මං කැමති. හරිද? ඒත් එහෙම දේවල් නැති හින්දා මං කැමති නෑ මේ ෂේඩ් එකට. ඔව්. ඒ හින්දා මං කැමති නෑ යාළුවනේ මේ ෂේඩ් එකට. කෑබ් ඕකට දාමු. මොකද්ද? සොම්බි කෙනෙක්ගේ සද්දයක් ඇහුනේ. අනේ මන්ද. එතකොට අවසාන පුද්ගලයා ඔබයි සොයුර. අහෝ දුකකි. මල්ලියෙන් පැරලා යන්න ලෑස්ති වෙන්න බා. ඉදා. හරි. මේ හරක් 3 දෙනෙක් හිට උන් 3 දෙනා මිය පරලෝ යවුවා. ඕකේ. හරි දැන් අපිට කැම තියෙනවා. ඕක ටික පුච්ච ගත්තා නම් සුපිරි. දැන් යාළුවනේ අර යකා බලන්න ඕනි මට. මොකද මේ වීඩියෝ එකේ අවසානයේදී අපිට ඒ යකා ඕනි. හරිද? බලන්න ඕනි. ඌ අතනේදී නම් ඇවිල්ලා බය කරලා ගියා. මට මැසේජ් එකක් දීලා ගියේ. ඔව්. ඒ නිදා ගන්න ගියපු මැසේජ්. මේ තියෙන මැසේජ් එක. අයියෝ ෆීලින් යච්. අනේ මගුලක් කතා කරන. එතකොට අපි මේ 4 වෙනි දවසේ හින්දා අනිවාර්යෙන් 5 වෙනි දවසට යන්න කලින් ඒ යකාව බලා ගන්න ඕනි. Okay. නැත්තම් අපරාධයක් වෙනවනේ. හැබැයි යකාන ටිකක් දරුණු පාටයි. මොකද කිව්වොත් එහෙම ඔයාලා දැක්කනේ ආපු ගමන් කෙලගෙන ගියා. ඒ වගේ පොඩි සීන් ටිකක් තියෙනවා. ඒ උනාට අපි කොහොම හරි ඒ යකාව බලා ගන්න ඕනි. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. අපිට සැඩල් එක්කුත් තියෙන එකේ නෑ. මෙයා නම් චුට්ටක් කවුල්. හැබැයි මෙයාගේ හාත් තියෙනවා. එයා මාත් එක්ක යාළු වෙන්න බැරි යාළුවනේ. බලන්න කොල්ලොන්ට බල වැඩ කරනවා. අර උඩ ඉන්න අස්සයා නම් සාමාන්‍යයෙන් ටිකක් ලස්සනයි. අපි ගිහිල්ලා බලමු. පැටියා කොහොමද? පොඩ්ඩක් ඉන්න දරුවා ඉන්න. අප්පා මේ යකාගේ මල්මල් තියෙනවනේ බා. කොහොම අඩෝ නූ මට කැමති වුණාව. බෑ මම මට කැමති නැහැ. මෙයාමනේ යාළුවනේ පොඩ්ඩක් ලස්සන අශ්වයෙක් ගන්න බෑ. මේ මට ගැලපෙන විදියට ගන්න ඕනේ. මං කෝල් ටිකක් මයිනින් කරගන්න. රෑ වෙනවා. කෝල් දෙකක් හම්බුණා. එතන තිබ්බ අනිත් ටික ගිලිහි ගියා. අපි යමු. පොඩ්ඩක් වැටුණා ගන්නත් දෙමින් ඩාගෙන අඩුගෙන. මිනිස්සුන්ට මල්ලි වරදින්නේ. අයියෝ සාන්ත මේ මෙතෙන්ට එකක් තියපන්.
හරි මං නිකන් රාශියාව දැක්කේ නිකන් යකෙක් වගේ බා. යන තැන දැන් යක්කු පේන්නේ. ඔය දොරත් ආගෙන අපි නිදාගමු. යම් යම් යම්. හොඳයි අපි උදේ පාන්දරම බඩු ටික පොඩ්ඩක් අස්පස් කරගමු. ඔන්නාම හරි එහෙනම් ගයිස් මේක තමයි අපේ ලාස්ට් ඩේ එක. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ මෙතන මොකෙක් හරි එකක් ඉදලා මැරුණා. ඕ දුවපන්. අප්පා ඕක මගේ බේස් එක ගාව පිපුරුවොත් එහෙම මාත් කපෝති ඌත් කපෝති. මගේ බනිස් ටික ඉවරයි. මලකලිය මේ ක්‍රීපර්ස්ලත් එක්ක නම් වැඩේ කරන්න බෑ පුතේ. අපි මොකද කරන්නේ? අර යකා තාම ආවේ නෑ. ආනේ හරි. මං හිතුවා එතන මොකෙක් හරි එකේ පුපුරලාවද්ද කියලා. මල්ලි පුපුරන්න ආට අවසර නෑ. ඉතා එල්ලක්කිරි. අයියෝ මං හිතුවේ ගන් පවුඩර් ටිකක්වත් හම්බ වෙයි කියලා. හරි. යාළුවනේ අර යකා නෑනේ අපිට එහෙමුණොත් අද දවසේ රෑ පොඩ්ඩක් සර්වයිව් වෙන්න වෙනවා. අර යකා ආවා ආයි ගියා. හොඳයි. අපි කෑම ටිකක් බේක් වෙන්න දාගමු. මොකද කිව්වොත් එහම අපේ කෑම ඔක්කොම ඉවරයි. මේකේ මේ කෑම ටික. එළ 12ක් තියෙනවා එළ කිරි. අපි ඔකට දාගමු. ඔයා කොහොම යන්නකෝ. ඊට පස්සේ දැන් අපිට ඕන කරන ඔන්න ඔයාලා. දැන් ඔයා කොහොම යන්න. එළ කිරි. හොද්දායි. අපැටියෝ කොහොමද බිත්තරයක් දාන්න බෑද? දාන්න බෑ. කමන්නේ ආ බිත්තරයක් දාන්න බෑ කිව්වා මං ඉතියාගේ පියාටක් ගලව ගත්තා. ප්‍රශ්නේ තමයි උගේ මස් කෑල්ල උත් ගැලුණා කියහන්කෝ. අඩෝ සිරාවට. අපි මෙතන ගහක් තියෙනවා අපි ගහ කපාගමු. මොකද අපිට ගස්සර බුදයක් වෙනවා. පොඩින්. අපේ මේක ගාව තියෙන ගහ ගලව ගන්න හොඳ නෑ යාළුවනේ. හරිද? මොකද ඒක තමයි අපේ බේස් එක ළඟ තියෙන එකම ගහ. කියන්නත් බෑ අර පැත්තේ තියෙනවා. ඒ වුණාට ඒ ගහ ලස්සනයි හලෝ. ඇත්තරම මොකක්ද දන්නවද සීන් එක? මොකක්ද දන්නවද? ඇත්තටම මේ ගහක් ගලවන්න මට දුකයි යාළුවනේ. ඇත්තටම දුකයි. හරි යාළුවනේ අන්තිම මස් කෑලි දෙක පිච්චෙන්ට වුට්මදි වුණා. ඒකින් තමයි අපේ ළඟ තිබ්බ දොරවල් ටික දැම්මා. හරි ඔන්න එන අපේ මස් ටික බේක් වුණා. එතකොට මම පොඩි වෙනසක් කරා. මෙන්න මෙතෙන්ට මේ කාපඩ් දෙක දාලා මෙන්න මෙතෙන්ට අපේ ස්ටෝන් වලින් වෝල් එකක් ගැහුවා. මොකද අපිට ටිකක් දවස් ඔන්න මේක ඇස්සේ තමයි ඉන්න වෙන්නේ. හරිද? එතකොට ඉතින් අපේ ආරක්ෂාව වැදගත් හින්දා මම මේ වැඩේ කරා. හරි යාළුවනේ. ආයෙනවා. මම මේ කතා කර ඉද්දි එකපාරම ඔය දැන් ආවද අයියෝ යාළුවනේ ඔන්න අන්තිම දවසෙත් ආවයා. මාව මරලා යනවා බං. මට බැරි වුණානේ මේ දොර වහගන්න. හැබැයි මම දන්න හැටියට එයා මෙව කඩාගෙන ඉන්නේ. මේ මෙතන කැඩුවේ මන්ද නැත්තම් එයාද? ඔව් එයා මෙව කඩාගෙන තමයි එන්නේ. මේ දොරත් කඩලා. අප්පෝ එයාගෙන් නම් එන බේරෙන්න වෙන්නේ හරි. ඔන්න එහෙනම් අන්තිම දවසේ අපි ආව දැක්කා. මේක තමයි 6 වෙනි දවස. 6 වෙනි දවස කියන්නේ අපි කලින් ගේම් ප්ලේ එක දවසක් ප්ලේ කරේනේ. එතකොට මේ ගේම් ප්ලේ එකේ අපි දෙවෙනි දවසේ ඉඳන් ප්ලේ කරන්න පටන් ගත්තා. එතකොට මේක තමයි අපේ 5 වෙනි දවස. ඒ කියන්නේ හැම ගේම් ප්ලේ එකක්ම අපි 5 වෙනි දවසින් ඉවර කරනවා. ඒ 5 වෙනි දවසේදී අපි නිකන් හරි 5 පාරක් මරුණොත් එයා අපේ සීරියස් එකේ හැමදාටම ඉන්නවා. ඉතින් අද අපි දෙපාරයි මරුනේ. ඒ කියන්නේ අපි
අපේ ටාස්ක් එක දින්නා. අපි අපේ ගේම් එකේ ඒ කියන්නේ අපි අපේ තිබ්බ මේ මොකද්ද මේක දින්න. හරිද? හරි. දැන් අපිට දැන් මරුණාට ප්‍රශ්නයක් නෑ. මෙතන මේ වගේ ඩැමේජ් වෙලා තිබ්බද? නෑනේ. මට මතක නෑ මෙතන මේ වගේ ඩැමේජ් වෙලා තිබ්බා කියලා. ඒ කියන්නේ මෙව්වත් කඩාගෙනද බං ආවේ? කොහොම හරි අපි දැන් දිනලා ඉන්නේ. හරි එහෙනම් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි න ะ අනිවාර්ය වීඩියෝ එකට ලයික් එකක් දාලා අපි අපේ channel එකත් එක්ක හැමදාම සෙට් වෙලා ඉන්න මේ වගේ වීඩියෝස් එක දිගට වැටෙනවා. ඉතින් අපි channel එක අපි one block series එකකුත් කරගන්නවා. පොඩ්ඩක් ඉන්න. දැන් හරි. කරගන්නවා නෙමෙයි කරනවා. හරිද? one block series එකකුත් කරනවා. ඉතින් අපි මේ series එක දිගටම කරනවා. ඉතින් ඊළඟ මේ series එකේ ඊළඟ episode එකට ඔයාලට ඕනි කරන horror entity ව අනිවාර්යෙන් පල්ලෙන් comment කරගෙන යන්න. අනිවාර්යෙන් එතකොට මම වැඩිපුරම like තියෙන horror entity ව ඊළඟ episode එකේ ගෙන්නනවා. හරි එහෙනම් හැමෝටම මොකද්ද දන්නවද? හැමෝටම එහෙනම් bye bye.